ඉවාන්ගේ පිටට පිහියෙන් ඇනුණු වෙලාවේ ඒක සරල තුවාලයක් විදියට සිතුවද එම පිහි පහර වැදී තිබුණේ කොන්දේ අස්සි පද්ධතියට ඉතාම ආසන්නව. වම්පස වකුගඩුවට මදක් ඉහළින්. පිහිය ඇතුළටම ගිය නිසා මාංශ පේශි ස්තර කිහිපයක්ම කැපී ගොස් තිබුණා. තුවාලය සුවවන විට ඇතුළත ඇතිවන කැලල් පටක මගින් කොන්දේ සිට කකුල් දෙසට යන ස්නායු තෙරපීමකට ලක් වෙනවා. ඒ නිසා ඉවාන්ට එකපාරටම ඇවිදීමට අපහසු වීම හෝ අධික හිරිවැටීමක් දැනෙන්න ගත්තා. සාමාන්‍ය බෙහෙත් වලට වඩා මේකට අවශ්‍ය වෙන්නේ අත් බෙහෙත් සහ තෙල් සාතු සහිත පාරම්පරික ප්‍රතිකාරයක්. මචං මම කිව්වා උඹට ඔය තුවාල එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. ඉංග්‍රීසි බෙහෙත් වලින් ඕකේ ඇතුලේ තියෙන විස පාරවල් යන්නේ නැහැ. මම දන්න මාතලේ දක්ෂ වෙද මහත්තයෙක් ඉන්නවා. මගේ පරම්පරාවේ කෙනෙක්. අපි හෙට මෙහෙ යමු. මට ඕනේ නෑ සයස්. මට හොස්පිටල් ගිහින් ඇති වෙලා තියෙන්නේ. එතකොටම රාහි ළඟට විත් ඉවාන්ගේ අත තදින් අල්ල ගන්නට විය. ඇගේ ඇස්වල කඳුළු පිරී තිබුණි. ඉවාන් මගේ හිතේ සැනසීම වෙනුවෙන් හරි ඔයා මේකට කැමති වෙන්න. ඔයාට මොනවා හරි වුණොත් මම ජීවත් වෙන්නේ කොහමද? අපි මාතලේ යමු. මමත් ඔයා එක්ක එනවා. ඉවාන් රාහිගේ බැකෑපත් ඇස් දෙස බලාගෙන සිටියේ. ඉවාන්ගේ හිත රාහි ඉදිරියේ හැමදාමත් දියවන නිසා. පසුදා උදෑසනම ඔවුන් මාතලේ පිහිටි ඉතාම ලස්සන කඳු පන්තියකින් වටවුණු ගමකට ළඟා වුණා. අවට තියෙන ලොකු කුඹුරු යායවල් හරිම නිස්කලංක පරිසරයක්. වෙද මහත්තයාගේ නිවස තියෙන්නේ ලොකු වත්තක කෙළවරක. පරණ තාලේ වලව්වක් වගේ ලස්සන ගෙයක්. ඒ නිස්කලංක පරිසරයට එද්දිම ඉවාන්ගේ හිතට දැනුණ ලොකු සහනයක්. මෙතන තමයි තැන. මේ පරිසරයම තියෙනවා අමුතු සුවයක්. මෙහි නීතිමාලාවක් තියෙනවා. වෙද මහත්තයා කියන දේ අකුරටම කරන්න ඕනි. රාහි වටපිට බලමින් සිනා විය. ඇය සතුටු වෙන්නේ ඉවාන්ට මේ වගේ නිදහස් තැනක සැනසීමෙන් ඉන්න ලැබුණු එක ගැන. මාතලේ වෙද මහත්තයාගේ නිවසේ ලොකු ආලින්දයේ ඉවාන් හාන්සි පුටුවක වාඩි වී සිටියේය. වෙද මහත්තයා ඉවාන්ගේ පිටේ තෙල් ගා සෙමින් සම්භාහනය කරයි. රාහි එතනම පුටුවක වාඩි වෙලා ඉවාන්ගේ මූණ දිහා බලාගෙන ඉන්නේ එයාට රිදෙනවද කියලා බලමින්. එතකොටම කාමරය තුල සිට පැමිණියේ සුන්දර කෙල්ලෙක්. ඇය අතේ තියෙන බෙහෙත් තැඹූ වතුර පිරුණු මැටි කෝප්පයක්. මේ නිවර්තනානන්ගේ නේද? අඳුර ගන්නත් බැරි වුණා. සයස් එක්වරම එසේ පැවසුවේය. ඇය තමයි වෙද මහත්තයාගේ දුව නිවර්තනා. තාත්තේ මේ බෙහෙත් වතුර එක බිව්වහම මහත්තයාට ගොඩක් සහනයක් දැනේවි. නිවර්තනා බෙහෙත් කෝප්පය ඉවාන්ගේ අතට නොදී ඔහුගේ තොල් අසලට ලං කළේය. ඉවාන් ටිකක් අපහසුවෙන් රාහි දිහා බලද්දි රාහිගේ මූණ අමුවෙන් දෙහි කෑවමෙන් දිස්විය. ඒක මම දෙන්නම්. ඔයාට වැඩ ඇතිනේ. රාහි බෙහෙත් කෝප්පය ගන්න උත්සාහ කළත් ඒ ව්‍යර්ථ වී ගියේය. කමක් නෑ නෝනා. මම මේව හදපු විදිය දන්නවනේ. මහත්තයාට මේක බොන්න අමාරු වෙයි. මම පොවන්නම්. ඉවාන් අසරණ වෙච්ච ලෙඩෙක් වගේ රාහි දිහා බැලුව. නමුත් රාහි ඉන්නේ පුපුරන්න වගේ. ඒ අස්සේ සාල මුල්ලක හිටපු සෙල්ස් හෙමින් hina වෙවි ඉවාන්ට ඇහැ කිඟි කළේය. අම්මෝ ඉවාන් ගමේ බෙහෙත් විතරක් නෙමෙයි ගමේ ආගන්තුක සත්කාරත් මරු නේද? බලන්නකො නිවර්තනානන්ගේ සැලකිල්ල. ඉවාන්ට සිනාව පාලනය කරගන්න අමාරුයි. රාහි දැන් ඉන්නේ අත්තටම අඬනවා වගේ. ඇය ඉවාන්ගේ කකුලට පොඩි පයින් පාරක් ගැහුවේ කිසිවෙකුට නොපැනෙන ලෙස. නිවර්තනා කමක් නැහැ. රාහි මේවා කරන්න දන්නවා. ඔයා තාත්තට උදව් කරන්නකෝ. නිවර්තනා රාහිට රවුමින් කෝප්පය ලබා දී එතනින් ඉවත් විය. ඔයා මාර සතුටින් නේද හිටියේ? ඒ කෙල්ල පොවන්න හදද්දි? මම දන්නවා ඔයාලා හැමෝම එකයි. පිස්සු කෙල්ලේ. මම hina වුණේ ඔයා ජෙලස් වෙනකොට මාරම ලස්සන නිසා. රුද්‍රගේ ඇඟට පිහියෙන් යන්නට රිදෙන්නේ. හැබැයි ඔයා මේ රවනකොට නම් චුට්ටක් රිදෙනවා. මාතලේ කඳුකරයේ රැය තවත් සීතල වී ඇත. රෑ පින්නෙන් තෙත් වූ ගස්වැල් වලින් හමන සිසිල් සුළඟ ගත වෙලා ගත්තද ඉවාන්ගේ සිතේ තිබුණේ කිසියම් නොසන්සුන් බවකි. සයස් හා නිවර්තනා සාලේ වාඩි වී පැරණි සිදුවීම් මතක් කරමින් මහ හඬින් සිනාසෙති. නිවර්තනා ඉවාන් දෙස බලන වාරයක් පාසා ඇගේ දෑස්වල ඇඳෙන්නේ ආදරණීය මෙන්ම අභියෝගාත්මක බැල්මක්. ඉවාන් හාන්සි පුටුව මත දෑස් පියාගෙන සිටියත්
රාහි සිටි අවධානයෙන් නිවර්තනා ඉවාන් වෙනුවෙන් විශේෂයෙන් සැකසූ කොත්තමල්ලි කෝප්පය රැගෙන එනවාදුට සැනින් රාහිගේ ඉවසීම පරීක්ෂාවට ලක්විය. ඉවාන් මහත්තයෝ මේක බොන්න. මේක තියෙන රස්නෙට පිටේ අමාරුවට ගොඩාක් සහනයක් ලැබේවි. මමමයි මේක හැදුවේ. මේ කතාව ගැන ඔයාලගේ හිතට දැනුණ දේ පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක් කරන්න එපා. ඔයාලගේ එක කමෙන්ට් එකක් වුණත් මට ඊළඟ කොටස ලියන්න ලොකු හයියක් වෙනවා. තාමත් channel එක subscribe කරලා නැත්නම් දැම්ම එකතු වෙන්න. ඒ වගේම මේ වගේ අద్භූත රහස් පිරුණු ආදර කතා කියවන්න කැමති ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මේ කතාව එයාලට share කරන්න. ඔයාලගේ ආදරය සහයෝගය තමයි මගේ ශක්තිය. ඊළඟ කොටසින් හමු වෙමු.